අදත් සාදරයෙන් පිළිගන්නවා ජෛන සිංහලෙන් YouTube channel එකේ වීඩියෝ එකට. ඉතින් අද මම කතා කරන්නේ මේ ජෛන ගත්තාම සේතම්බර, දිගම්බර ඔය දෙකේම දෙකොට්ටාසෙම ජනප්‍රියම තීර්ථංකරවරයා කවුද කියලා අහුවොත්, එහෙම නැත්නම් වැඩිම පන්සල් ගානක් කැප වෙලා තියෙන තීර්ථංකරවරයා කවුද කියලා අහුවොත් ජෛන වල තියෙන උත්තරේ තමයි පාර්ශවනාථ කියන එක. ඉතින් පාර්ශවනාථ මුනිවරයා, බුදුවරයා, එහෙම නැත්නම් තීර්ථංකරවරයා ගැන තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් අද අපේ වීඩියෝ එකට යමු. ඉතින් පාර්ශවනාථ කියපුවම ඇත්තටම මේ බොහොම ජනප්‍රිය තීර්ථංකරවරයෙක්. ඉතින් අපිට Google search කරොත්, image search කරොත් බලා ගන්න පුළුවන් ජනප්‍රිය තීර්ථංකරවරයා වෙච්ච මේ පාර්ශවනාථගේ ෆොටෝ සෑහෙන බලා ගන්න පුළුවන්. ඉතින් ඔය මේ අපි දකින ගොඩක් වෙලාවට අර ණය වහගෙන ඉන්න පෙන හතක ණයෙක් වහගෙන ඉන්න රූපේ අයිති වෙන්නේ පාර්ශවනාථ මුනිවරයාට. ඉතින් අද අපි බලමු මේ පාර්ශවනාථ මුනිවරයා ඇත්තටම හිටියේ කොයි කාලෙද, එයාගේ චරිත ලක්ෂණ, එයාගේ ජීවිත කතාව මොන වගේද. ඉතින් පාර්ශවනාථ බුදුවරයා, මුනිවරයා, තීර්ථංකරවරයා ඉන්නේ ක්‍රිස්තු පූර්ව 877 ඉඳලා ක්‍රිස්තු පූර්ව 777 වගේ කාලේ තමයි හිටියා කියලා සඳහන් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ අවුරුදු 100ක කාලයක් ජීවත් වුණා කියලානේ. ඉතින් ওই කාලේ තමයි ඒ කියන්නේ ජෛන මහවීරයන්ට අවුරුදු 250කට කලින් තමයි මේ පාර්ශවනාථ මුනිවරයා ඉන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් බෞද්ධ සාහිත්‍යයේ මේ බුදුවරයෙක් අතර කාල සීමාව, බුදුවරයෝ දෙදෙනෙකු අතර කාල සීමාව සෑහෙන වැඩි. නමුත් මේ ජෛනවල හැටියට පාර්ශවනාථ ඔවුන්ගේ 23 වෙනි තීර්ථංකරවරයා ඉන්නේ ජෛන මහවීරයට අවුරුදු 250කට විතර කලින්. ඉතින් මේ පාර්ශවනාථ කියන්නේ ඇත්තටම කුමාරයෙක්, රාජ්‍ය කුමාරයෙක්, ශාස්ත්‍රීය රාජවංශිකයෙක්. ඔහුගේ තාත්තා අශ්වසේන රජුරවලු මව වාමාදේවි කියලා කියනවා. ඉතින් වාරාණසී තමයි පාර්ශවනාථ උපත ලබන්නේ. ඊළඟට වැදගත් දෙයක් තමයි මේ පාර්ශවනාථ අවුරුදු 30 දී තමයි අභිනිෂ්ක්‍රමණය කරන්නේ. ඉතින් මෙයාගේ මේ අභිනිෂ්ක්‍රමණය කරන්න පෙර කතාවක් තියෙනවා. මම කලින් ඒ ගැන ඔය කතාව පිළිබඳ වීඩියෝ එකක් කරලා තියෙනවා, පාර්ශවනාථ සහ ඔය මේ ඒ නාග කතාව. ඉතින් ඒ නාග කතාව ඇත්තට වෙන්නේ ඔය මේ පාර්ශවනාථ තරුණ කාලේ, තරුණ පාර්ශවනාථ දවසක් ඔය ගමනක් යද්දී එක්තරා මේ අග්නි යාගයක් පවත්වන තාපසෙක්. ඒ අග්නි යාගේ පවත්වන්නේ කොටයකට ගිනි තියලා. ඉතින් මේ කොටේ ඇතුලේ මේ ඉන්න ඇත්තටම නාගයෝ ඉන්නවා. ඉතින් ඒ නාගයෝ මේ තාපසයා දකින්නේ, නමුත් පාර්ශවනාථ දැක්කලු මේ නාගයෝ ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඒක නැවැත්තුවලු. ඒ පාර්ශවනාථ ගිහිල්ලා එයාගේ මේ අග්නි පූජාව, ගිනි පූජාව නැවැත්තුවලු. ඉතින් ඒ ගිනි පූජාව නැවැත්තුවේ අර සර්පය දෙන්න බේරගන්න. ඉතින් ඒ සර්පය දෙන්න කොහොමද බේරගන්න හම්බෙලා නැහැ. එයාලා මැරිලා තියෙනවා. ඉතින් අර තාපසයාත් බොහොම තරහෙන් හිටියලු මේ පාර්ශවනාථ ගැන, මේ අග්නි පූජාව, තමන්ගේ අග්නි පූජාව නවත්තපු ගැන. ඉතින් කොහොම හරි පාර්ශවනාථ කේවල ඥානය අවබෝධ කරගන්න අවස්ථාවේදී මෙන්න මේ තාපසයා මැරිලා ගිහිල්ලා යක්ෂයෙක් වෙලා ඉපදෙනවා. ඉතින් ඉපදිලා අර මැරිච්චි නාගයෝ නාග රජ කෙනෙක් වෙලා ඉපදෙනවා. ධර්මේන්ද්‍ර කියන නාග රජ වෙලා ඉපදෙනවා සහ යාගේ බිසව තමයි ඔය මිය යන්නේ. ඉතින් ඒ පරම්පරාවම ඇවිල්ලා තමයි ඔය පාර්ශවනාථට වැස්සෙන් ආරක්ෂාව දෙන්නේ. ඉතින් මේ වැස්ස ඇති කරන්නේ අර යක්ෂයා. විශාල වැස්සක් ඇති කරලා අර එයාගේ මේ පාර්ශවනාථගේ මේ නිර්වාණයට, කියන්නේ කේවල ඥානෙ අවබෝධ කර ගැනීමට බාධා කරනවා. ඉතින් එන්නේ බාධා කරන අවස්ථාවේ ඇවිල්ලා තමයි අර විශාල ගම් වතුරක් වෙලා පාර්ශවනාථගේ මේ ඔළුව මේ ගෙල ගාවටම වතුර පිරුණා කියලා කියනවා. ඉතින් ඒක අර පාර්ශවනාථ අර නයි ඇවිල්ලා ඔසවාගෙන, උඩට ඔසවාගෙන පෙනේක වහගෙන හිටියලු මේ වැස්ස අවසන් වෙනකම්. ඉතින් ඕක තමයි ප්‍රසිද්ධ කතාව. ඉතින් ඕක ඔය ඇසුරින් තමයි පාර්ශවනාථගේ පිළිම වල අර නයි ඉන්න සිද්ධිය තියෙන්නේ. නයි ඉන්න පිළිම අඹලා තියෙන්නේ. පාර්ශවනාථ අභිනිෂ්ක්‍රමණය කරලා දින 84ක් එක දිගට භාවනා කරලා ඊට පස්සේ නිර්වාණය අවබෝධ කරගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් නිර්වාණය අවබෝධ කරගන්නවා මේ එතකොට තමයි ඔය මේ මාර පරාජය, ඒ වගේ සිද්ධිත් මේ පාර්ශවනාථගේ සිද්ධි වලට ජීවිත කතාවට ඇතුළත් වෙනවා. ඉතින් එයා දින 84ක ගැඹුරු භාවනාවක්
ඒ වගේම නිරාහාර භාවනාවක් විදිහට සඳහන් වෙන්නේ. ඉතින් සාල ගසක් මුල කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ජෛනවල සඳහන් වෙනවා තීර්ථංකරවරු 20 දෙනෙක් නිර්වාණය අවබෝධ කරගත්තු කන්දක් ගැන. ඉතින් ඒක ඇත්තටම නිර්වාණ කන්ද කියලාත් හඳුන්වනවා. ඉතින් ඒකේ නම තමයි සම්මේද සිකර්ජි මවුන්ට් කියලා. සිකර්ජි කන්ද කියලා කියන්නේ. ඉතින් ඉතින් ජෛනව මේ අවුරුද්ද පතා මේ සිකර්ජි කන්දට නැගීම සිද්ධ කරනවා මේ පාර්ශවනාථගේ නිර්වාණය සමරන පොය දිනේට. එදාට මේ ජෛනව මේ කන්ද තරණය කරනවා. මේ නිර්වාණ කන්ද තරණය කරනවා. හේතුව 20 දෙනෙක් තීර්ථංකරවරු මේ නිර්වාණ කන්දේ නිර්වාණය අවබෝධ කරගත්තා කියලා කියනවා. ඉතින් පාර්ශවනාථ ගත්තාම මේ පාර්ශවනාථගේ ජෛන තමයි මහාවීර ඉපදෙන ගම්ම තියෙන්නේ. ඒ කියන්නේ මහාවීරගේ පවුලේ අයත් මේ පාර්ශවනාථගේ ජෛන භක්තිකයෝ තමයි. හැබැයි පසුව මහාවීර තමන් තීර්ථංකරයෙක් බවට පත් වුණාට පස්සේ පාර්ශවනාථගේ කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ පාර්ශවනාථගේ ජෛන කට්ටියක් ඉන්නවා. මහාවීරේ කට්ටියක් ඉන්නවා. මේ පාර්ශවනාථේ කට්ටිය පිළිගත්තේ නැහැ මහාවීර තීර්ථංකරවරයෙක් කියලා. නම් ඉතින් මේ පාර්ශවනාථගේ පිරිස සහ ඉන්ද්‍රභූති ගෞතමතුමා අතර සංවාදයක් ඇති වෙනවා. ඒ සංවාදයේදී ඉන්ද්‍රභූති ගෞතමතුමා ඔප්පු කරලා පෙන්වලු මහාවීර කියන්නේ තීර්ථංකරවරයෙක් කියලා. ඉතින් ඊට පස්සෙලු මේ පාර්ශවනාථගේ පිරිසත් මහාවීරතුමන්ට එකතු වුණා කියලා කියන්නේ. ඉතින් පාර්ශවනාථටත් අර මහාවීරතුමන්ට වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වණක් පිරිස ඇතුළත් වෙනවා එතුමාගේ ශාසනයෙත්. ඉතින් ඒ වගේම එතුමාගේ ඔය දැන් මේක ඇත්තටම මේ බෞද්ධ සූත්‍රයක සඳහන් වෙන දෙයක් සාමාන්‍ය පොළ සූත්‍රයේ සඳහන් වෙන දෙයක් මේ මෙතුමාගේ මේ හතර සීලය ගැන. ඒ කියන්නේ පාර්ශවනාථතුමාට තියෙන්නේ සීල්. ඒ කියන්නේ පන්සිල් නෙමෙයි හතර සීලය තියෙන්නේ. ඒක පන්සිල් වලට පත් කරන්නේ ජෛන මහාවීරයන්. ඉතින් එතුමාගේ සීලය තමයි අවිහිංසාව. ඒ වගේම අවිහිංසාව non violence කියන එක. ඊට පස්සේ සත්‍ය ආස්තය කියන්නේ non stealing කියන්නේ හොරගම් නොකිරීම සහ අපරිග්‍රහ කියන එක. ඉතින් අපරිග්‍රහ කියන්නේ මේ නොඇලීම කියන එක, non attachment කියන එක. ඒ කියන්නේ කිසිම දෙයකට නොඇලීම කියන එක තමයි ඒකට අයිති වෙන්නේ. ඉතින් මේකට බ්‍රහ්මචර්යාව ඇතුළත් කරනවා පස්වෙනියක විදිහට ජෛන මහාවීරතුමා. ඉතින් ඔහොම තමයි මේ හතර සීලය පාර්ශවනාථගේ හතර සීලය පංච සීලය බවට පත් වෙන්නේ. ඉතින් මේ පාර්ශවනාථතුමා ගැන කතා කරද්දී තව කතා වෙන දෙයක් තමයි පාර්ශවනාථතුමා එක්කම කතා කරන මේ නාග ගෝත්‍රය පිළිබඳව. ඒ වගේම පාර්ශවනාථතුමාගේ වර්ණය විදිහටත් සඳහන් වෙන්නේ නිල් පාට ඒ වගේ වර්ණයක්. ඒ කියන්නේ ඇත්තටම මේ පාර්ශවනාථතුමා කළු පාට පුජ්‍යලෙක්. මොකද ඒ කාල වර්ණය කියන එක තමයි ඔය නිල් පාට විදිහට ඒ කාලේ දක්වලා තියෙන්නේ. ඉතින් එතකොට පාර්ශවනාථතුමාගේ මේ සංකේත වලට ණය ඇතුළත් වෙනවා. ඉතින් මේ එක කාරණාවක් කියන මේ නාග ගෝත්‍රයේ විදිහට සඳහන් වෙනවා පාර්ශවනාථතුමා. ඒ වගේම අර පාර්ශවනාථතුමාට උදව් කරපු ධර්මේන්ද්‍ර නාගයා සහ ඒ පද්මාවති නාග රජිනී කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ දෙන්න විශේෂයෙන් නියෝජනය කරනවා මේ ධර්මේන්ද්‍ර සහ පද්මාවති කියන දෙන්න මෙන්න මේ පාර්ශවනාථතුමාගේ ආරක්ෂකයෝ විදිහට නිරූපණය කරනවා. අනිත් තීර්ථංකරවන්ට වගේ නෙමෙයි පාර්ශවනාථ කියන තීර්ථංකරයට තමයි ජෛනයන්ගේ වැඩිම පන්සල් ප්‍රමාණයක් කැප වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එතුමාට තමයි වෙන් වෙලා තියෙන්නේ. මේ පාර්ශවනාථතුමාට තමයි වැඩිම පන්සල් ප්‍රමාණයක් වෙන් වෙලා තියෙන්නේ. වන්දනාවට පාත්‍ර වෙන්නේ වැඩියෙන්ම වන්දනාවට පාත්‍ර වෙන්නේ එතුමා. ඒ වගේම එතුමා නිර්වාණයට ඒ කියන්නේ කේවල ඥානය අවබෝධ කරගත්තට පස්සේ අවුරුදු 70ක් ඒ කියන්නේ අවුරුදු 70ක් ධර්ම දේශනා කරාලු. ඒ කියන්නේ අවුරුදු 100 දී තමයි පිරිනුවම් පෑවා කියලා කියන්නේ. ඒ කියන්නේ ජෛන වල හැටියට නිර්වාණයටපත් වෙන්නේ අවුරුදු 70 දී. කියන්නේ සිරුර හැර යන අවස්ථාවේ තමයි නිර්වාණයටපත් වෙනවා කියන්නේ. ඉතින් ඒ අවස්ථාවේ තමයි අවුරුදු 70ක් ඒ කියන්නේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම වැඩියෙන්ම ෆලෝවර්ස්ලා කියන්නේ වැඩියෙන්ම එයාගේ පිරිසක් ඇතුළත් වෙලා තියෙන. ඒ කියන්නේ අයව අදහන වැඩිපුර පිරිසක් ඇතුළත් වෙලා තියෙන්නේ මේ තීර්ථංකරවරුන්ගේ වැඩිපුරම ඉඳලා තියෙන්නේ පාර්ශවනාථට කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි දල විස්තරය මේ පාර්ශවනාථ මුනිවරයා පිළිබඳ. පාර්ශවනාථ තීර්ථංකරවරයා එහෙම නැත්නම් බුදුවරයා පිළිබඳ. ඉතින් පාර්ශවනාථ 23 වෙනි තීර්ථංකරවරයා කියන්නේ ජෛන මහාවීරයට කලින් හිටපු එක්කෙනා විදියට ජෛන මහාවීරය 74 නේ. ඊට කලින් හිටපු එක්කෙනා විදියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් එහෙනම් මම හිතන්නේ ඔයාලා පාර්ශවනාථ මුනිවරයා ගැන
යම් කිසි දල අදහසක් ගන්න. ඉතින් පාර්ශවනාථගේ පිළිමයක් ලංකාවෙත් තිබිලා හම්බෙලා තියෙනවා. ඉතින් ඒක දැනට කෞතුකාගාරේ තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒක එක්තරා පත්තරයක මේ වගේ විස්තරයක් තිබ්බා. පාර්ශවනාථගේ පිළිමයක් මේ ලංකාවේ හම්බුණු කතාව. ඒ වගේම ලංකා ඉතිහාසය කියන්නේ පණ්ඩුකාභය රජතුමාගේ කාලේ ලංකාවේ ජෛන ආගම තිබිලා තියෙනවා. ඉතින් වැඩිපුරම ඒත් ලංකාවෙත් තිබිලා තියෙන මේ පාර්ශවනාථ සම්බන්ධ. ඒ කියන්නේ නාග ගෝත්‍රයේ සම්බන්ධ විස්තර තමයි ඔය නාග පොකුණු ඒ වගේ දේවල් ඇත්තටම මේ ජෛන සම්ප්‍රදාය දේවල්. ඒ කියන්නේ පාර්ශවනාථගේ සම්ප්‍රදාය දේවල්. මොකද ඔය මේ පාර්ශවනාථ මුනිවරයා ආරක්ෂා කරන නාගයාගේ තමයි ඇත්තටම අර නයිපැන විශාල ප්‍රමාණයක් තියෙන. හේතුව අර ඒ එක නායක නෙමෙයි ඇත්තටම උතන නයිපැන ගොඩක්. ඒ කියන්නේ නාග පරම්පරාවක් ඇවිල්ලා තමයි එතුමාගේ මේ වැස්සෙන් ආරක්ෂා කරලා කියලා කියන්නේ. ඉතින් එතකොට අර එතන නයිපෙන සෑහෙන ප්‍රමාණයක් 7ක් විතර අඩංගු වෙනවා. ඉතින් 7 දෙනෙක්ගේ නාග නයිපෙන ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඉතින් ඒක තමයි ඔය පාර්ශවනාථගේ අර නයිපෙන අඩංගු වෙද්දී අර පෙන ගොඩක් තියෙන්නේ. ඔලු ගොඩක් තියෙන්නේ. ඉතින් එහෙම කතාවක් තියෙනවා. ඉතින් එහෙමනම් අපි ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අද මම හිතන්නේ ඔයාලා යම් කිසි දෙයක් පාර්ශවනාථ මුනිවරයා ගැන දැනගන්න ඇති. එහෙමනම් ලබන සතියේ තවත් හරි අපූර්ව වීඩියෝ එකකින් ජෛන වීඩියෝ එකකින් හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.